හරි guys. අපි අද අපේ PDRA series එකේ IFEG එහෙම නැත්නම් inverse fair value gap කියන්නේ මොනවද? ඒවා අපි trades වලට use කරන්නේ කොහොමද? ඒකෙන් ඔයාලට ඇත්තටම IFEG සහ FEGs කරලා ඔයාලට ඔයාලගේම trading model එකක් හදාගන්න පුළුවන්. අපි මේ models හදාගන්න විදිය ගැන ඉස්සරහට කතා කරමු. මුලින්ම මේ IFEG කියන එකේ concept එක theory එක අපි මුලින්ම ඔළුවට දාගෙන ඉමු. එතකොට දැන් ඔයාලා කලින් fair value gap වීඩියෝ එක බලුවා නම් ඔයාලා දන්නවා fair value gap එකක් කියන්නේ candles තුනක් අතර හැදෙන තුන්වෙනි මැද candle එකේ හැදෙන body එකේ තියෙන හිස් තැනට තමයි අපි gap එකක් කියනවා නැත්නම් fair value gap එකක් කියලා කියන්නේ. එතකොට inverse fair value gap එකක් කියන්නේ meaning එක වගේම ඒක inverse වුණාම ඒක engulf කරලා අපි engulf කරනවා කියන්නේ වහගෙන market එක opposite side එකෙන් close වුණාම අර අපි කලින් හදපු fair value gap එක inverse fair value gap එක IFEG එකක් වෙනවා. අපි හිතනවා මාකට් එක නැවත එතෙන්ට ඇවිල්ලා එතනින් බවුන්ස් බෑක් වෙයි කියලා. එතකොට ඒක තමයි ඒකේ තියරි සරලව මම කියලා දෙන්නම් තව පැහැදිලිව. දැන් ඔයාලට පේනවා ඇති මෙතන buy move එකේදී හැදුණු fair value gap එක. දැන් අපි fair value gap එක මාක් කරද්දී මෙහෙමනේ මාක් කරන්නේ. එතකොට ඒක ආපහු මාකට් එකේ bearish move එක එද්දි මාකට් එක sell වෙද්දි ඒක වහගෙන තමයි sell වෙලා තියෙන්නේ. ඒක මේ පැත්තෙන් ඇවිල්ලා sell වෙලා අර fair value gap එක වහගෙන තමයි sell වෙලා තියෙන්නේ. එතකොට අපිට මේ gap එක extend කරලා කියන්න පුළුවන් ඒක තමයි අපේ inverse fair value gap එක කියලා. එතකොට ඔයාලට market එක නැවත එතෙන්ට එනකන් ඉඳලා එතන තියෙන confirmations බලලා ඔයාලට entry එක frame කරන්න පුළුවන් ඒ inverse fair value gap. එතකොට guys මේක මේ inverse fair value gap කියන එක IFEG කියන එක ලෝකේ සෑහෙන traders ලා use කරනවා. මේක ඔයාලට entry confirmation එකක් විදිහට use කරන්න පුළුවන්. entry model එකක් විදිහට උනා. ඒ කියන්නේ අපි දැන් higher time frame key level එකක් බලලා liquidity sweep හරි මොනවා හරි confirmations බලලානේ අපි entry එකක් ගන්න. ඒතර entry එක ගද්දී අපි market එකේ structure break එකක් වුණාම එහෙමනේ අපි ගන්න. ඒවට අපි කියන්නේ entry models කියලානේ. ඔයා entry එක ගන්න, entry place කරන්න use කරන මේ ක්‍රම වලට. එතකොට IFEG එකක් විදිහට ගන්න පුළුවන්. අපි සරලව MSS එක ගන්නවා වගේ MSS එක කියන්නේ මොකද්ද කියලා ඔයාලා දන්නේ නැත්නම් හිතන්න එපා. ඉස්සරහට මම ඒ ගැන වීඩියෝස් ගේනවා මේ සීරීස් එකේ. එතකොට ඔයාලට inverse fair value gap එක use කරන්න පුළුවන් entry එක place කරන දැනට උනත්. හරි අපි මේක මේ දෙපැත්තටම මේ විදිහටම තමයි market එක sell move එකක් දීලා sell move එකේ තියෙන fair value gap එක වහගෙන ආපහු buy වුණොත් අර fair value gap එක inverse වෙනවා. එතකොට ඒක IFEG එකක් විදිහට අපි සලකනවා. අපි market examples ටිකක් බලමු. මම මේ market examples කලින් ලෑස්ති කරගෙන එහෙම නෙමෙයි කරන්නේ. මම කැමති raw uncut විදිහට මේ වීඩියෝස් කරන්න නිකන් මාකට් එක අර මවලා තියෙන අර මේ චෙරි පික් කරලා පෙන්නන්නේ නැතුව. ඒතර ඔයාලට පේන්නේ නැති මෙතන මේ fair value gap එකක් තියෙනවා. හරිද? ඒ fair value gap එක මාකට් එක ආපහු වහගෙන sell වෙලා තියෙනවා. බලන්න sell වෙලා නැවත ආපහු reject වෙලා තියෙන්නේ. මේ move එක reject වෙලා තියෙන්නේ මේ inverse fair value gap එකෙන්. ඒතර ඔයාලට මේ 4 hour time එක 4 hour time frame එක. ඒතකොට ඔයාලට lower time frame ගිහිල්ලා මෙතන confirmations බලලා මේ loss target කරලා ඔයාලට entries place කරන්න පුළුවන්. අපි entry එකක් ගත්තී ඔයාලා දන්නවා PDRA එකක් උගන්නද්දි PDRA එක විතරක් උගන්නලා නවත්තන්න වීඩියෝ එක වෙන දේවල් කියනවා. ඔයාලට මේ දේවල් වැදගත් වෙයි කියලා හිතන නිසා. ඒතකොට අපි entry එකක් ඒ කියන්නේ අපි දැන් high එකක් හරි low එකක් හරි target කරද්දි entry එකක් අරගෙන හැමතිස්සෙම අයින් වෙන්න target කරන්න ඕන nearest liquidity. දැන් අපිට තියෙන nearestම low එක තමයි මෙයා. හරිද? එතකොට market එකේ අපේ bias එක මෙතනින් මුළු මාකට් එකම හැරෙයි කියලා හිතලා තීරණ ගන්නවට වැඩිය මෙන්න මේ ලෝ එක ටාගට් කරන අපි සේෆ් නේ. බලන්න දැන් මේ මෙහි මොනවා හරි ලෝ එකක් ටාගට් කරන්න ඔයාට ඒක SL දවසක් loss එකක් කරන දවසක්. හැබැයි ඔයා මේ ලෝ එක ටාගට් කරන මේ TP වැදිලා මාකට් එක ඉවසලා දෙනවා. හරි අපි තව එක්සැම්පල්ස් ටිකක් බලමු. ඔයාලා දැන් මෙන්න මේ වගේ දැන් ගත්තත් මෙතන මේ fair value gap එකක් තියෙනවා. ඩැක් එක පික් කරලා ගන්නේ හොඳ මේවා කියලා මම එහෙම චෙරි පික් කරන්නේ. මේ මෙතන ඉන්වර්ස් කරලා තියෙනවා. ඉන්වර්ස් කරලා එතන මේ රිජෙක්ෂන් එකක් පෙන්නලා තියෙනවා නේ. රියැක්ෂන් එක බලන්න. බයස් එක හදාගන්න එක ඔයාලට මේ දැන් මේක 4 hour time frame නේ. 4 hour time frame එකේ බයස් එක හදාගන්න ඕන නම් ඔයා weekly හරි monthly හරි බලන්න ඕන. කොහොම හරි මේ දැන් මෙතන මේ රිජෙක්ෂන් එක වෙලා තියෙන මේ ඉන්වර්ස් fair value gap එක ඇතුළට ඇවිල්ලා. ඒතර low time frame ගිහිල්ලා ඔයාලට මේ PDR එකක් හරි ඉන්ටර්නල් එකක් හරි ටාගට් කරන්න පුළුවන්. එතකොට තව අපි ගත්තොත් මේ ලොකු පොඩි කියලා නැහැ PDR එකම තමයි. දැන්
ඔයාලට මෙතන පේනවා ඇති මේ ෆෑමිලි ගැප් එක ඉන්වර්ස් කරලා තියෙනවා. ඉන්වර්ස් කරලා නැවත බවුන්ස් වෙලා මාකට් එක රිජෙක්ට් වෙලා තියෙන්නේ. ඒ ඉන්වර්ෂන් ෆෑමිලි ගැප් එක රෙස්පෙක්ට් කරලා. එතකොට තව අපි එක්සැම්පල් එකක් දෙකක් ගත්තොත් මේ තැනුත් එහෙම තමයි. ඔයාලට පේනවා ඇති මේ ෆෑමිලි ගැප් එක තියෙනවා. මේ බයි මූව් එකෙන් එතන සෙල් වෙලා ඇවිල්ලා නැවත මේ උඩට එන බයි මූව් එකෙන් මේ ගැප් එක වහලා තියෙනවා. ගැප් එක වහනවා කියන්නේ guys දැන් මේ කැන්ඩල් එක හිතන්නකෝ. පටන් මම zoom in කරන්න. දැන් මෙන්න ෆෑමිලි ගැප් එක හරියද? මේකනේ ෆෑමිලි ගැප් එක. ෆෑමිලි ගැප් එක මාක් කරද්දි හරියට මෙන්න මේ වික්ස් වලට වදින්න මාක් කරන්න. ඊට පස්සේ ඔයා හිතන්න මෙන්න මේ කැන්ඩල් එක කියලා. දැන් ඉන්වර්ස් වෙලා නැහැ. මෙතන මේ රිජෙක්ෂන් එකක් නේ තියෙන්නේ. මේක බොඩි එකකින්ම ක්ලෝස් වෙන්න ඕන. දැන් මෙන්න මෙතෙන්දි තමයි ඒක ඉන්වර්ස් ෆෑමිලි ගැප් එකක් වෙන්නේ. හරිද? එතකොට බලන්න මාකට් එක නැවත ඒ ඉන්වර්ස් IFEG එකට ඇවිල්ලා බයි වෙලා තියෙනවා. දැන් මෙතෙන්දි මේ හයි ප්‍රෝබල් හොඳ ටෙක්ස්ට් බුක් හොඳ එන්ට්‍රි එකක් තියෙනවා. PDR එකක් ඇතුලේ ලික්විඩ් ස්විප් කරනවා කියන එක හොඳ හයි ප්‍රෝබල් සයින් එකක්. සාමාන්‍ය එන්ට්‍රි එකක් ගන්න තියෙන හොඳම විදියක් තමයි ඒක. මේ PDR එක ඇතුලේ තමයි මේ ලික්විඩ් එක ස්විප් කරලා තියෙන්නේ. මේ ඉන්ටර්නල් ලෝ එක ස්විප් කරලා තියෙනවා. ස්විප් කරලා මෙතන වලට ලෝ ටයිම් ෆ්‍රේම් බලලා මේ එන්ට්‍රි ප්ලේස් කරන්න පුළුවන්. මෙන්න මේ හයි ස්ටාර්ට් කරලා ඒතර කොහොමද මේ වගේ ටීවී හිට ඒතර ඒක තව එක එක්සැම්පල් එකක්. දැන් මෙතන ගත්තත් ඔයාලට පේනවා ඇති IFEG එකක් තියෙන්නේ. ඒක ඉන්වර්ස් කරලා නැවත ඇවිල්ලා ඒකෙන් තමයි මාකට් එක රිජෙක්ට් වෙලා තියෙන්නේ. ඒතර IFEG හැමදැනම තියෙනවා guys. ඔයාලට මම හිතනවා මේ concept එක තේරෙන්නේ නැති කියලා. ඔයාලට මේක entry confirmation එකක් ඒ කියන්නේ ඔයාගේ bias එක බලන්න use කරන්නත් පුළුවන්. entry එක place කරන තැනට use කරන්නත් පුළුවන්. හරි මම හිතනවා ඔයාලට අද වීඩියෝ එක තේරෙන්නේ නැති කියලා අපි ඊළඟ වීඩියෝ එකේ හම්බෙමු.